සුබ දවසක් ඔයාලට. කොහොමද ඉතින් සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. අදත් මේ හදන්නේ උදේම මිදුල වටේ ටිකක් ඇවිදින්න කියලා. උදේම මම කරන වැඩක් තමයි ඉතින් මේ ගේ වැඩ සේරම ඉවර කරලා මුලින්ම කරන වැඩේම උදේට මල් පැල වටේ රවුමක් යන එක. මල් පිපිලද මොන වගේද ලස්සනයිද කියලා බලන එක ඔයාලගේ අපි හැමෝගෙම වැඩක් නේද? මල් එක්ක කාලය ගත කරන එක තමයි මගේ ලොකුම සතුට. මල් පැල හිටවන එක, හිටවපු පැල හොඳට හැදිලාද කියලා බලන එක, මල් වලට සාත්තු කරන එක, ඕක තමයි ඉතින් මගේ ලොකුම සතුට. ඒ වුණාට ඉතින් ගෙදර අයත් එක්ක ඉන්න එකත් ලොකු සතුටක් තමයි. ඒ වුණාට මල් එක්ක ගෙවන කාලය හරිම සැහැල්ලුයි. මේ හිතටත් ඉතින් නිදහස්නේ. මේකයි ගහක ගෙඩියක් මලක් හැදෙන්නත් ඒ ගස්වලට පොහොර වතුර වගේම ආදරෙත් ඕනේ. අපි ආදරෙන් දරුවෙක් හදනවා වගේ ගස් කොළන් වලටත් ආදරය කරන්න ඕනි, නිතරම බලන්න ඕනි. නැත්තම් ඉතින් මේවා හැදෙන්නෙත් නෑ. ඒවත් ඔහේ පිපිලා මැරිලා යනවා. බලන්නකො මේ මල් වල තියෙන ලස්සන. මේ දවස්වල හරිම අමාරුයි යාළුවනේ. උගුරක් කැක්කුමයි මේ හෙම්බිරිස්සා වගේ. ඉතින් මේ කටහඬක් ටිකක් වෙනස් වෙලා ගණන් ගන්න එපා. ඉතින් මේ මංගාව තියෙන පැල ටිකක් බලන්නකෝ. මං ඕවා හිටවලා තියෙන්නේ මේ මල් පෝච්චි වලම නෙවෙයි, එක එක වාජන වල හිටවලා තියෙනවා. මේ පැලේ නම් මං ආසම පැලයක්. ඒ වුණාට තාම පෝච්චියට හිටව ගන්න බැරි වුණා. මේ අර කිරි කප් එකක් වගේ කිරි කප් එකක් තමයි මං හිතන විදිහට මේක. ඒ කිරි කප් එකේ තමයි මං හිටවලා තියෙන්නේ මේ කිරි කප් එක. මේ ඇත්තටම හරිම ලස්සනයි මේ පැලේ. මේ නම් ඇතිලියක බිමිච්ච ඇතිලියක හිටවගෙන තියෙන්නේ. ඒකේ ಜಾති ගොඩක් තියෙනවා. කවුරු එකක්වත් අයින් කරගන්න බැරි වුණා. වර්ග 2-3ක් තියෙනවා. ඒ ටික හිටව ගන්න ඕනේ වෙන වෙනම. මේක නම් අක්කපාන జాතියක් වගේ. ඔය කොලේ වටේට පොඩි පොඩි මල් එනවා. ඕකේ. මේ නම් කහපාට ජපන් රෝස. මේ පාට වර්ග නම් ගොඩක් තියෙනවා. තවම වෙන් කරලා හිටව ගත්තේ නෑ. මේ තියෙන කහ පාට එක. මෙන්න මේ જાතියේ නම් නමක් දන්නේ නෑ. ඔයාලා දන්නවනම් කියන්න බලන්න මේකේ නම. මම මේ මල් හිටෙව්වට ගොඩාක් මල් වල නම් දන්නේ නැහැ. මේ මල් ওই જાති දෙක සුදු එකයි මේකයි. ওই දෙකේම නම දන්නේ නෑ. ඔයාලා දන්නවනම් කියන්නකෝ බලන්න නම. අපිට සතුටින් ඉන්න ලොකුවට ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඕනි නෑ. පොඩිම පොඩි දේවල් වලින් සතුටින් ආදරෙන් ඉන්න පුළුවන්. හිත නිවන ලස්සන කොළ පාට පිරිච්ච පරිසරයක් හදාගන්න අමාරු නෑ අපි කාටත්. ඉඩකඩ පොඩි වුණත් මේ තියෙන ඉඩකඩේ ලස්සනට දේවල් හිටවගෙන ලස්සන කරගන්න අපිට උනන්දුව විතරයි ඕනේ. ඒවට ලොකුවට වියදම් කරන්න ඕනෙත් නෑ. ලස්සනට තියාගන්න. මම නම් මල් පෝච්චිම හොයන්නේ නෑ. ඉතින් කැඩුම බිඳුන මුට්ටියක් ඇතුලයක් හරි අරගෙන ලස්සනට පැල හිටව ගන්නවා. මල් පෝච්චිත් ගේනවා.
ඒ වුණාට වැඩිපුරම අහු වෙන දේවල් වල තමයි ලස්සනට පැල හදාගන්නේ. අපිට තියෙන විදිහට දේවල් කරගන්න පුරුදු වෙන්න ඕනිනේ. මේ කාලෙත් එක්ක ගත්තම එහෙම අනවශ්‍ය වියදම් කරන්නත් බෑනේ. මේ පැලේ නම් සිංගෝනියම් සුදු පාට එක, රෝස පාට එකක් තියෙනවා. ඒක තාම පොඩි. මේක හැදිලා මදි. මම මේ කෝට්ටක් හිටවල තියෙන මේකේ ගාන්ට් එකකින් තියෙනවා. දැන් ගලවන්නත් ලෝබයි ඕකෙන් අයින් කරගන්න. වෙන එකක පැලයක් හිටවල තියෙනවා. ඒක හැදුනම ලස්සනට හදා ගන්න ඕනේ. ඒක මේකෙත් මේ පොඩි පෝච්චිත් ලස්සනට ගිහින් තියෙන උඩට ගලවන්න හිතෙන්නේ නෑ ඉතින්. මේ මල් එකත් හරිම ලස්සනයි. මේකෙත් හරි නමක් මම දන්නේ නෑ. ඒ වුණාට හරිම ලස්සනයි. මං ආසාවෙන් හදන පැලයක් තමයි මේ. බලන්නකො ඉතින් මං ගාව තියෙන පැල ලස්සනයිද කියලා. මල් පිපෙන ඒවා තමයි ගොඩක්ම තියෙන්නේ. මල් පිපෙන්නේ නැති ඒවා තියෙනවා. ඉතින් හැම જાතියක්ම හිටව ගන්නවා. පිපුණා නැතා කියලා නෑ. හැම එකම මං හිටව ගන්නවා. ලස්සනට ඉතින් ඒක අදාළ නෑනේ. මේ නම් අපේ අන්නාසි නම් මං හිටවල තියෙනවා ගොඩක් පැල. මේ ගෙඩි දෙක තුනක් තියෙනවා පෙලක් ගස්වල. තාම පොඩි ඉතින්. අන්නාසි කියන්නේ අපි හැමෝම ආස කෑමක්. අපේ ගෙදර නම් අපේ පුතා හරි ආසයි අන්නාසි වලට. ඒ නිසාම ඉතින් මම පුළුවන් හැම තැනකම අන්නාසි හිටව ගන්නවා. මේ නම් ඉතින් ජම්බු ගහක්. ඒකෙත් තියෙනවා ගෙඩි හිමිනේ. ඕකේ හැදෙනකොට ගොඩාක් ගෙඩි. මේ අර ගොඩක් කල් යනවා මේ ඉදෙන්න හොඳට මේ ගෙඩිය මේ ලොකු වෙනවා. ඒක මේ තද පාට වෙලා ඉදෙන්න මේ ගොඩක් කල් යනවා. මේ නම් අබරල වගේ જાතියක්. මේ වුණාට හරිම ලස්සනයි ඒ ගහ. ඒ නිසාමයි මම ගෙනත් හිටව ගත්තේ. ඒකෙත් නමක් නම් දන්නේ නෑ. ලස්සනට ඉතින් අහු වෙන දෙයක් ගෙනල්ලා හිටව ගන්නවා. ලස්සනයි කියලා හිතුණද කෙනත් හිටව ගත්තා. ඇන්ටෝරියන් පැල නම් ඉතින් තියෙනවා ගොඩක් හිටවගෙන. ඕකනම් අර දැන් දැක්කේ ඔයාලා රෝස පාට එකක්. ඒක නම් හොඳ වර්ග නෙවෙයි. ඇන්ටෝරියන් පැල ටික මම ඔයාලට පස්සේ පෙන්නන්නම්කෝ. අපිට මේ දවස්වල වහින්නේ නැති නිසා මේ මල් වලට දාන්න ලොකුට වතුරක් නැහැ. ඉතින් ගස් පොඩ නැලවිලා වගේ තියෙන්නේ. මේවට වතුර නැතුව බලන්නකෝ හැටි. ඉතින් මම පුළුවන් විදිහට තමයි මේකට වතුර දාගන්නවා ටික ටික. හැමදාම දාන්නෙත් නෑ. ඉතින් ඇත්තටම මේ පැල දකිනකොට හරිම දුකයි මට. නැලවිලා තියෙද්දි ඉක්මනටම වහින්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ පැල ටික නිසා. මේ තමයි මගේ කෝමාරිකා පැල ටික. මාරිකා වර්ග දෙකක් තියෙනවා මෙතන. එකක නම් හොඳටම කටු තියෙනවා. අනිත් එකේ නම් කටු නෑ ගොඩක්. මේක නම් මල් ගහක් නෙවෙයි. ඔයාලා අඳුරනවද බලන්නකෝ මේක. මේ
රණවරා පැලයක් රණවරා ටිකක් ලොකු ගහකුත් තිබුණා මේක කැපුවා ඔය පැලයක් තමයි තිබුණේ මේ නම් ගැට පිච්ච කඳුරක් මේ ලස්සනට මල් දෙනවා ඔය ගැට පිච්ච කඳුරේ මල් ගොඩාක් පිපෙනවා අද නම් ඔය මල් පොඩ්ඩයි තියෙන්නේ වහින කාලෙට එහෙම මල් ගොඩ පිපෙනවා ඔකේ බලන්නකො ඉතින් මේ ගැට පිච්ච කඳුර ඇතුලේ කවුද ඉන්නේ කියලා ඉන්නේ නෙවෙයි ඉඳලා තියෙන්නේ කියලා ඒක ඇතුලේ ඉන්දියා දැන් මේ දවස්වල නම් නෑ චූටි කුරුළු පැටවු ඉන්දියා දැන් නම් ඉංගිරිලා ගිහින් එයාලා මෙයා නම් ඉතින් අපේ ගෙදර ඉන්න යාළුවා දැන් හොඳටම නිදි බලන්න ඉන්න හැටි බාගෙට හැපුම් කරගෙන නිදාගෙන ඉන්නවා කොච්චර ඇල්ලුවත් ඔහේ ඉන්නවා සද්ද නැතුව ඉන්නවා දැන් මම ඉන්දියට නැගිට ගමන් බලන්නකො කරන වැඩේ උකුලට තමයි එන්නේ එංගේම නැගිනවා වාඩි වෙලා ඉන්න බෑ උකුලටම එනවා මම මෙයාව ගෙනාවේ අපේ කල්හා ඔය අපි එනියන් පාරේ ඉඳලා කවුරු හරි ගෙනහලා දාලා තිබුණා මෙයාව පාරට ඔය බල්ලෝ එහෙම කන්න මේ පූස් පැටියගේ පස්සෙන් එලවෙලව ඉඳියා. ඉතින් මට දුක හිතිලානේ මං අරගෙන ආව ගෙදර. දැන් ඉතින් ඔහේ ඉන්නවා ගෙදරට වෙලා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔතන සර්ණයි දෙපිටයි